ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ අපි ටිකක් හිල්ලුනහම ගෙදරින් අයින් කරන වළං, පාවිච්චි කරලා ඉවත් කරන කප්ස් වලින් වගේ දේවල් වලින් අපේ ගෙවත්ත හැඩ කරගන්න විදිහක් ගැන. මේ තියෙන්නේ අපි ගෙදරට මීකිරි ගෙන ආපු කප් ටිකක්. මං ඉතින් ඒවා සෝදලා හොඳට පිරිසිදු කරලා ගෙදර වැඩවලට ගෙනල්ලා ඉතුරු වෙලා තිබුණු ලැකර් ටිකක් ඒ වගේ ගාගත්තා. මං මේ කප් වල මල් පැල හිටවන්න තමයි හදන්නේ. ඉතින් මල් පැල හිටවද්දී වතුර හොඳට බැහැගෙන යන්න ඕන නිසා බවුත් එකක් පාවිච්චි කරලා මං මේ විදිහට සිදුරු විදගත්තා. ඔයාලට බවුත් එකක් නැත්නම් යකඩ ඇණයක් රත් කරලා මේ විදිහට සිදුරු විද ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ තීන්ත ගාලා සිදුරු විදලා මං හදාගත්තු කර්ඩ් කප්ස් ටික. මේ තියෙන පැල තමයි මං මේ කප් වල හිටව ගන්න හදන්නේ. කලින් මං මේවා පැල කරලා මුල් අද්දවගෙන තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ටිකක් අඩිය සිදුරු වෙලා උයන්න බැරි නිසා මං ගෙදරින් අයින් කරගත්තු ඇතිලියක්. මං කරේ ඒකෙත් මේ විදිහට වතුර බහින්න සිදුරු ටිකක් හදාගත්තු එක. අද මම හිටවන්න ගත්තු පැල වර්ගවලට ලොකුවට නඩත්තුවක් ඕන වෙන්නෙත් නෑ. ඒවා සාමාන්‍ය විදිහට හැදෙනවා. ඉතින් ඒ නිසා මම පස් මිශ්‍රණයට ගත්තේ මතු පිටපසුයි පොල් මුඩු කෑලි කීපයකුයි තමයි. මෙන්න මේ වැල් වර්ගයට නම් මං ගොඩක් ආසයි. ඒ ටික මට එවල තිබ්බේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ ගෙදරින්. මෙන්න මේ වර්ගේ නම් ඇත්තටම මම හොය හිටියේ. ඉතින් එදා හස්බන්ඩ්ගේ යාළුවගේ ගෙදරින් පැල එවද්දි මට මේ වැල් වර්ගෙත් එවලා තිබ්බා. මේ වැල් වර්ගයත් නඩත්තුව ගොඩාක් කවුම වර්ගයක්. මේ තියෙන නම් කර්ඩ් කප් එකක් නෙවෙයි. මේකත් මේ ගෙදර තිබ්බ කප් එකක්. මං ඉතින් ඒකත් විසික් කරන්න නැතුව මේ විදිහට ගත්තා. දැන් මං මේකේ හිටවන්න හදන්නේ සැන්සවේරියා වර්ගයක්. මේ සැන්සවේරියා එක මම හිටව ගත්තේ මතු පිටපස් විතරක් දාලා. කෝලියාස් කියන්නෙත් මං ගොඩාක් ආස කරන පැල වර්ගයක්. මං මේ ටික අතු හිටවලා තමයි පැල හදාගත්තේ. දැන් ඒ වගේ මුල් අද්දලා තියෙන නිසා මං වතුර ටිකක් දැම්ම මුල් ටික බුරුල් වෙන්න. එතකොට පැලේ ගලව ගන්න ලේසි නිසා. කෝලියාස් කියන්නේ ඇත්තටම විචිත්‍රවත් පත්‍ර තියෙන ලස්සන ශාකයක්. මේ වර්ගෙට විල්ලුද කියලා කියනවත් මම අහලා තියෙනවා. ඔන්න බලන්නකෝ ඉතින් මං හිටව ගත්ත පැල ටික.
මේවා ඉතින් අපිට ලොකුවට මුදල් වියදම් වෙන වැඩ නෙවෙයිනේ. ඔයාලත් ගෙදරින් අයින් කරන දේවල් වලින් මේ වගේ ලස්සන නිර්මාණ කරගෙන ඔයාලගේ ගෙවත්ත ලස්සන කරගන්න. අදත් මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.